Hi guys, welcome to my Sandu Studio. අද මම ඔයාලට මේ වීඩියෝ එකකින් කියලා දෙන්න යන්නේ කොහොමද හරියටම Gemini AI එකක් හදන්නේ කියලා. මුලින්ම වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕනේ ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා bell icon එකත් click කරන්න කියලා. ඔයාලට වීඩියෝ එකට යන්න කලින් තවත් පුංචි දෙයක් කියන්න ඕනේ. ඔයාලා Google එකට ගිහිල්ලා වුණත් ඔයාලට Gemini AI කියලා සර්ච් කරලා Gemini එකට යන්න පුළුවන්. එහෙමත් නැත්නම් ලේසි ක්‍රමයක් තමයි ඔයාලගේ ෆෝන් එකේ power button එක click කරගෙන ඉඳලා Gemini එකට යන්නත් පුළුවන්. මම ඉතින් ලේසි ක්‍රමයක් විදිහට ෆෝන් එකේ power button එක ක්ලික් කරන් ඉඳලා Gemini වලට යනවා. මේ විදිහට කතිය ටච් කරන්න මෙතන තියෙනවා. ඊළඟට ඔයාලට පේනවා ඇති මෙතන gallery කියලා එකක් තියෙනවා. ඔයාලට gallery කියන එකට ගිහිල්ලා ඔයාලගේ gallery එකෙන් ඔයාලට ෆොටෝ එකක් දාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට කැමරා එකට ගිහිල්ලා ඔයාලගේ ෆොටෝ එකක් ගන්නත් පුළුවන්. මම gallery එකට යනවා. gallery එකෙන් ඔයාලට කැමති ෆොටෝ එකක් අප්ලෝඩ් කරගන්න. ඊළඟට ඔයාලට මේ පේනවා ඇති මෙන්න මේක මේ ෆොටෝ එක තියෙන තැන ලෝඩ් වෙලා මෙන්න මෙතන යවන බටන් එක සුදු පාට වෙනවා. එන්න එතකොට ඔයාලගේ අර ප්‍රොම්ප්ට් එක සර්ච් කරගන්න ඕනේ. මම ප්‍රොම්ප්ට් එක කලින් ලියාගෙන තිබුණ නිසා මම මේකට දැම්මා. මම ඔයාලට ප්‍රොම්ප්ට් එක කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්නම්. ඊළඟට අපිට තියෙන්නේ මෙන්න මේක ජෙනරේට් කරගන්න. අපි අතනින් මේක අවලා ඒක ජෙනරේට් කරගන්න දෙනවා. මේ විදිහට ඔයාලගේ ෆොටෝ එක ආවට පස්සේ ඔයාලට පුළුවන් මෙතන ඔයාලට පේනවා ඇති ඊතලයක් වගේ එකක් තියෙනවා. ඔයාලා මේ ඊතලයේ උඩ එකපාරක් ක්ලික් කරගන්න. එතකොට ඔයාලගේ ෆොටෝ එක සේව් වෙනවා කියලා පෙන්නනවා. ඔන්න අපේ ෆොටෝ එක සේව් වෙලා ඉවරයි. ඉතින් ආයෙ වීඩියෝ එකකින් හම්බ වෙනවා. bye bye.